අද අපි අලුත් මාර්තුකාවක් අලුත්මත් නෑ අපි දැම් මේක 2023 ඉදං අද වෙනකං තිබිල තියෙනවා සමහරක් චැනල් වලින් YouTube චැනලින් සමහරක් නිවස් චැනල් වලින් මන් දැනුවත් කතා කරලත් තියෙනවා වරින්මර මේ අපි හැමෝම දන්න දෙයක් අද අපි බලන්න හැදුවේ මොකක්ද ප්‍රයිවට් හොස්පිටල් එකකින් වැඩි මුදලක් අය කරලා දැන් ඒ අධ්‍යක්ෂක මණ්ඩලයේ 8 දෙනෙක් අත්අඩංගුවට ගන්න කියලා බලලා තියෙනවා. ඒකේ හොඳම දේ තමයි ඇත්තටම බැලුවොත් ඒකේ වැඩිපුර වියද අය කරලා තියෙන ගණන් බලපුවම ලොකු ගණන් නෙමෙයි. ඇත්තටම බැලුවොත් එහෙම දැන් පෙනඩෝල් පෙත්තකට ඒකේ මම දැකපු දැන් මම මේ කියන්නේ පැනඩෝල් පෙතිවලට රුපියල් 4ක් නම් අය කරන්න ඕනේ. උදාහරණයක් විදිහට රුපියල් 20ක් අය කරලා. ඒ වුණාට ඇත්තටම බලපුවාම පෞද්ගලික හොස්පිටල් එකකට ගියාම අපිට යන වියදමත් එක්ක බලපුවාම ලොකු ගණනක් නෙමෙයි ඇත්තටම කිව්වොත්. වෙනස ඒ ටික හරියට අය කරත් මං හිතන්නේ රුපියල් 10 ගානකින් වෙයි. ඒ වුණාට අර යන වියදමත් එක්ක බලපුවාම පර්සන්ටේජ් එක පොඩි ගානක් වෙන්න පුළුවන්. හැබැයි මේක එක මිනිස්සෙක් අවුරුදු ගානක් තිස්සේ නවත්තන්න නැතුව ෆයිට් එකක් දීලා තියෙනවා සටනක් දීලා තියෙනවා ඒකේ තියෙන බරපතලකම කියන්නේ හොඳ පැත්තෙන් බරපතලකම මාර විදිහට අපි අගයන්න ඕනේ. මම මේ ෆීල්ඩ් එකේ අවුරුදු ගානක් වැඩ කරනවා. හරිද? හොස්පිටල් වල වැඩ කරලා තියෙනවා ලංකාවේ. පිටරටවල වැඩ කරලා තියෙනවා. අපි දැකලා තියෙන දෙයක් තමයි ලංකාවේ අපිට අවශ්‍ය හොඳ සේවයක් ලබන්න ඕන නම් සමහරක් කලාවට අපි කියමුකෝ පහසුවෙන් දෙයක් ලබා ගන්න ඕන නම් ඉක්මනට දෙයක් කරගන්න ඕන නම් අපිට ප්‍රයිවට් හොස්පිටල් එකකට යන්න වෙලා තියෙනවා. එහෙම නැතුව යන්න බෑ. කරගන්න බෑ. ඕකේ අපි තුනකට බෙදන්න පුළුවන්. අපිට සෞඛ්‍ය සේවයක් ලබන්න ඕන නම් කොහොමද අපි ඒක ගන්න ඕනේ කියලා. පළවෙනි එක තමයි ගවර්න්මන්ට් හොස්පිටල් එකකින්. හරි? රජයේ හොස්පිටල් එකකට ගිහිල්ලා අපිට අවශ්‍ය සෞඛ්‍ය සේවය ලබා ගන්න. දෙවෙනි එක තමයි ප්‍රයිවට් හොස්පිටල් එකකින්. තුන්වෙනි එක තමයි ඔය දෙකම නැතුව අපි මේ පිටරටකට ගිහිල්ලා පිටරට ගියාම ප්‍රයිවට් හොස්පිටල් එකක් තමයි. ඒ වුණාට පිටරටකට ගිහිල්ලා සෞඛ්‍ය සේවය ලබාගෙන ආපහු එන එක. ඇයි මේ තුන තියෙන්නේ? තුන් විදියක් choices තියෙන්නේ ඇයි? සමහරක් රටවල මේ තුනම නැහැ. සමහරක් රටවල මේ තුනක්ම තියෙනවා. සමහරක් රටවල මේ තුනෙන් එකක් දෙකක් තියෙනවා. ඇයි මේ තුනම ලංකාවේ තියෙන්නේ? ගවර්න්මන්ට් හොස්පිටල් එකකට ගිහිල්ලා free of charge බෙහෙත් ගන්න පුළුවන් රටවල් තියෙන කීපයක් මුළු ලෝකෙකම. ඒ අතින් බලපුවහම ලංකාව හිතා ගන්න බැරි තරම් උඩ තැනක තියෙනවා. ඒකින්දම තමයි අපේ සෞඛ්‍ය අපේ දර්ශක අනුව බලපුවහම වැඩිපුර කාලයක් ජීවත් වෙන්නේ. හරිද? උපත් මරණ ගාන ගොඩක් අඩු. මාතෘ මරණ ගාන ගොඩක් අඩු. අපිට ඇත්තටම බැලුවොත් සෞඛ්‍ය අතින් යහපත් සෞඛ්‍යයක් දියුණුවන රටකට බලපුවහම තියෙන්න ඕන ප්‍රමාණයටත් වැඩි උඩින් තියෙන්නේ. දියුණු රටකට ප්‍රමාණයට සමහර දර්ශක ලං වෙලා තියෙන්නේ ඔය ගවර්න්මන්ට් හොස්පිටල් වල දෙන සේවයේ හින්දා. හැබැයි ගවර්න්මන්ට් හොස්පිටල් වලට සල්ලි අවශ්‍යයි තියෙන උපරිම සේවය දෙන්න. උපරිම සේවය දෙනවා කියන්නේ බෙහෙත් දෙන එක විතරක් නෙමෙයි බෙහෙත් වලටත් එහා ගිය සේවයක් දෙන්න. අපි ගොඩක් වෙලාවට ඉන්න ප්‍රයිවට් හොස්පිටල් වල ඉන්න කන්සල්ටන්ට්ලා අපි විශේෂඥ වෛද්‍යවරු එයාලා ඒ හොස්පිටල් ඊට එහා පැත්තේ තියෙන ගවර්න්මන්ට් හොස්පිටල් එකේ වෝඩ් එකක් බාරව ඉන්න කන්සල්ටන්ට්. එයා දෙන්නේ එකම බෙහෙත. හැබැයි අපි සල්ලි වියදම් කරලා ලක්ෂ 5-10 වියදම් කරලා ගිහිල්ලා යනවා ප්‍රයිවට් හොස්පිටල් එකට. හේතුව තමයි අපිට ඒ දෙන්න ඕනේ සැලකීම බෙහෙත් වලින් විතරක් නෙමෙයි. අපේ තියෙන දොස්තරගේ තියෙන බෙහෙතක් දෙන්න තියෙන ඥානය සේවය ඉන්නු විතරක් නෙමෙයි. ඊට වැඩි දෙයක් ප්‍රයිවට් හොස්පිටල් වලින් හම්බ වෙනවා. ඒක ගන්න බෑ ගවර්න්මන්ට් හොස්පිටල් වලින්. දැන් තියෙන තත්ත්වය. ඊට පස්සේ දැන් අපි සමහරක් බෙහෙත් කරන ක්‍රම තියෙනවා. සමහරක් වෙලාවට අපි කිව්වොත් එහෙම හෘද වස්තුවේ heart attack එකක් හැදුනහම සමහරක් වෙලාවට බෙහෙත් දෙන ක්‍රමයක් තියෙනවා ගවර්න්මන්ට් හොස්පිටල්. හැබැයි සමහරක් ප්‍රයිවට් හොස්පිටල් ලංකාවේ
තියෙනවා විශේෂිත ක්‍රම ඒ තප්පරයට අපි ස්ටෙන්ට් එක දානවයි කියලා. ස්ටෙන්ට් එකක් දානවයි කියන එක අපි දන්නවා ඒක ගවර්න්මන්ට් හොස්පිටල් වල තියෙන දෙයක්. ඒ වුණාට ඒ තප්පරයට ස්ටෙන්ට් එක දාන ක්‍රමයක් තියෙනවා PCI කියලා අපි කියන්නේ. ඒවා රෙඩිලි අවේලබල් ඕන වෙලාවට අවේලබල් ඕන වෙලාවට තියෙනවා. ඒක ගවර්න්මන්ට් හොස්පිටල් එකකට ගමේ හොස්පිටල් එකකට නෑ. කොහොමටවත් නෑ. ඒ වගේ අපිට අවශ්‍ය සේවයක් ගන්න වුණාම ප්‍රයිවට් හොස්පිටල් වල තියෙනවා. ඒ හැම දෙයකටම සල්ලි තියෙන්න ඕනේ. ගවර්න්මන්ට් හොස්පිටල් වල වෙලා තියෙන්නේ කාලයත් එක්ක ඒවට අවශ්‍ය වෙන සල්ලි ප්‍රතිපාදන යන්නේක අවශ්‍ය ප්‍රමාණයට වැඩි හිමීට අඩු වෙලා තියෙනවා. එතකොට ඒක අඩු වෙනකොට මොකද කරන්නේ? වැඩි වෙන්න ඕනේ නේද? වැඩි කරන්නේ නැහැ. මොකද ගවර්න්මන්ට් එක වුණත් මෙච්චර කාලයක් තිබ්බ රජයන් කැමති ප්‍රයිවට් හොස්පිටල් තියෙනවට. ඒකෙන් වෙන්නේ ගවර්න්මන්ට් එකකින් රජයෙන් ඒ ගවර්න්මන්ට් හොස්පිටල් එකට දාන්න ඕන මුදල් ප්‍රමාණය අවම වෙනවා, අඩු වෙනවා ප්‍රයිවට් හොස්පිටල් එකක් තියෙන හින්දා. අපි කියමුකෝ යම් වියදමක් දරන්න පුළුවන් මිනිස්සෙක් ඉන්නයි කියලා ලක්ෂ 10ක් පඩි හම්බ වෙනවා මාසෙකට. එයාට කිසි අවුලක් නැතුව ප්‍රයිවට් හොස්පිටල් එකට යන්න පුළුවන්. එයාට ගිහිල්ලා කට්ට කන්න ඕනේ නැහැ ගවර්න්මන්ට් හොස්පිටල් එකේ. එයා ප්‍රයිවට් හොස්පිටල් එකට යනවනේ. එතකොට එයා ගවර්න්මන්ට් හොස්පිටල් එකට ගියා නම් යන වියදම රජයට ඉතුරු වෙනවා. අනික සෞඛ්‍ය ප්‍රයිවට් හොස්පිටල් එකක් තියෙන එක නරකක් නැහැ. එහෙම බලපුවම. හැබැයි වෙලා තියෙන්නේ විච්චර වාදාමක් හම්බෙන්නේ නැති මිනිස්සයාටත් දැන් ප්‍රයිවට් හොස්පිටල් එකට නොගිහින් අවශ්‍ය සේවය ගන්න බැරි මට්ටමක් වෙලා තියෙනවා. ගවර්න්මන්ට් හොස්පිටල් එකට ගිහිල්ලා අවශ්‍ය සේවය ගන්න අවශ්‍ය විදියට ගන්න බැරි සමහර සේවයුනුත් නැතිව තියෙනවා. දැන් අවුරුදු 15කට 20කට යම් කාලයකට ඉස්සෙල්ලා බයිපාස් සර්ජරි එකක් කරන්න ගියා. හරි. සමහරක් සර්ජරි කියන්නේ සමහරක් කැන්සර් සර්ජරි, කැන්සර් ට්‍රීට්මන්ට්ස්, සමහරක් බෙහෙත් වර්ග ගන්න සමහරක් වෙලාවට සල්ලි තියෙන මිනිස්සෙක්ට සල්ලි හොයාගෙන සාමාන්‍ය මිනිස්සෙක්ට යන්න වෙලා තිබ්බා පිට රටවල් වලට. හැබැයි ඒක දැන් අඩු වෙලා තියෙනවා. ඒක අඩු වෙන්න හේතුව තමයි ප්‍රයිවට් හොස්පිටල් වලින් ඒ සේවය ලංකාවෙම දෙන්න විදියක් දැන් හදාගෙන යනවා. තවදුරටත් හදනවා. දැන් හදාගෙන යනවා. මට මතකයි අවුරුදු 7-8ක 10කට විතර ඉස්සෙල්ලා මම වැඩ කරපු හොස්පිටල් එකකට රාගම ලීසන්ස් හොස්පිටල් එකේ එයාලා ගෙනාවා තියෙන දකුණු ආසියාවේ තියෙන හොඳම CT ස්කෑන් එක. ඉතින් දකුණු ආසියාවේ තියෙන හොඳම CT ස්කෑන් එක යාළගේ හොස්පිටල් එකට ගෙනාවට පස්සේ CT ස්කෑන් එකක් කරගන්න නැත්නම් හිතාම සියුම් විදිය CT ස්කෑන් එකක් කරගන්න ආයේ කොහෙවත් යන්න අවශ්‍ය නැහැ. ඒක තමයි කියන්නේ මම කියන්නේ එක කොටසක් විතරයි. ඒකේ ග්‍රාගම කියන්නේ කොළඹින් පොඩ්ඩකුත් පිට හොස්පිටල් එකක අවైలබල් ඕන වෙලාවක තිබ්බා. දැන් ඒකින්ද පිටරටට යන සල්ලි ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා ප්‍රයිවට් හොස්පිටල් වල දියුණුවත් එක්ක. ඒකත් හොඳයි. දැන් වෙලා අපි හිතන්න ඕනේ දැන් හරි. දැන් සල්ලිත් හින්දා තමයි ප්‍රයිවට් හොස්පිටල් හැදිලා තියෙන්නේ. සල්ලි නැති හින්දා තමයි ගවර්න්මන්ට් හොස්පිටල් වල මේ ප්‍රශ්නේ ටික අර්බුදයකට ලක් වෙලා ඉන්නේ. කොහෙන්ද ප්‍රයිවට් හොස්පිටල් එකට සොච්චර සල්ලියක් හම්බෙන්නේ? දැන් අපි බලපුවහම හැම දෙයක්ම එයාලා අධික විදියට ලාභයක් ලබන්න තමයි යාළගේ ක්‍රමේ හැදිලා තියෙන්නේ. ඒකෙන්ම තමයි යාළ දියුණු වෙලා තියෙන්නේ. ඒකෙන්ම තමයි මේ තැනකට ප්‍රයිවට් හොස්පිටල් ගිහිල්ලා තියෙන්නේ. හැබැයි එයාලා කරන දේ හරිද? අපිට එක මට්ටමක් දැන් අපි කිව්වොත් දැන් මේ සැරේ විච්ච ප්‍රශ්නේදී. හරිද? එයාලා හදලා තියෙනවා මේ නඩුව නවත් ඉවර කරගන්න රුපියල් 25000ක වන්දියක් දීලා ඒ නඩුව දාපු මිනිස්සුයවත් දන්නේ නඩුව ඉවර වෙලා කියලා. හිතන්න එයාලා කොහොම නීතිය නමනවද කියලා. එයාලගේ සල්ලි වලින්. කොහොම නීතිය නමලා තියනවද? එයාලගේ නීතිය නමලා කියන්නේ එයා නීතියේ තියෙන හිතසකින් ගිහිල්ලා තියනවා. කොටින්ම කියන්නේ අර මිනිස්සයාට මෝසමක් දාලා තමයි ආයෙ නඩුව පටන් අරන් ගන්න තිබෙන්නේ. මෝසමකින් ඇතුළු වෙලා. එතකොට දැන් මේකේ මේ 8 දෙනෙක් ඉන්නවා මේ බෝඩ් එකේ මේ හොස්පිටල් එකේ මම දැනුවත් ඒතකොට. ඒ බෝඩ් එකේ 8 දෙනාගේ එක්කෙනා ඉදිරිපත් වෙලා තින්නේ ඒකට. 7 දෙනෙක් ඇවිල්ලත් නැහැ. ඒකෙන් හින්දා තමයි අත්අඩංගුවට ගන්න වෙලා තියෙන්නේ. කියලා ඇවිල්ලා තියෙන්නේ. එයාලට උසාවියකටවත් යන්න කැමති නැහැ. යන්න අවශ්‍යතාවයක් කියලා හිතිලා නැහැ. නීතිය එයාලා නවලා තියෙන විදිය එහෙමයි.
එයාලගේ මාෆියාවක් දැන් ඇති වෙලා තියෙනවා. ওই මාෆියාව එයාලා විතරක් ඇති කරපු එකක් නෙමෙයි. ඕකට දොස්තරවරු සම්බන්ධයි, විශේෂඥ දොස්තරවරු සම්බන්ධයි. එයාලට එක අතකින් එයාලට බයින්ඩත් විදියක් නැහැ. මොකද එයාලා ඒකේ ආදායමක් හොයාගන්න අවශ්‍යයි නම්, එයාලට වැඩිපුර ආදායමක් යම් තැනකට යන්න ඕන නම්, යම් ජීවිතයක් ගත කරන්න ඕන නම්, ඒකට ඒ මඩ ගොහුරුවට යන්න වෙලා තියෙනවා. මම දැනුවත් විශේෂඥ දොස්තරවරු ඉන්නවා. ඒ මඩ ගොහුරුවට යන්නේ නැතුව ගම්ම කියන්නේ ටිකක් ඈත නගරවල වැඩ කරන විශේෂඥ දොස්තරවරු ඉන්නවා. එයාලා බස් එකේ ගෙදර යනවා. එතකොට මේ අපි බැලුවොත් තව දෙයක් ඔයාලා දැකලා තියෙනවද දන්නේ නැහැ. ගාව ප්‍රයිවට් හොස්පිටල් ගොඩක් තියෙන ගවර්න්මන්ට් හොස්පිටල් එක එහා පැත්තේ. නිකන් හිතලා බැලුවොත් ඇයි ඒ කියලා. දැන් හිතන්න සෙන්ට්‍රල් හොස්පිටල් එක තියෙන්නේ ප්‍රධාන හොස්පිටල් එක කොළඹ තියෙන ජාතික රෝහල එහා පැත්තේ. එතකොට රාගම හොස්පිටල් කීපයක් තියෙනවා ප්‍රයිවට්. රාගම හොස්පිටල් ගවර්න්මන්ට් හොස්පිටල් එක එහා පැත්තේ. ගාම්පහ එහෙමයි. මීගම එහෙමයි. මීගමේ නවලෝකේ තියෙන්නේ ගවර්න්මන්ට් හොස්පිටල් එකට එහා පැත්තේ. ඒකට හේතු කීපයක් තියෙනවා. එකක් තමයි ගවර්න්මන්ට් හොස්පිටල් එකට ගිහිල්ලා අමාරුවේ වැටිච්ච මිනිස්සෙක්ට, අමාරු කියන අමාරු නෙමෙයි, කියන්නේ අමාරුවෙන් අපිම කොරිඩෝවක පැදුරක් දාලා වැටිච්ච මිනිස්සෙක් කියන්නකෝ. ඊට මදියද වෝඩ් එකේ කොරිඩෝව ඉන්නේ. එයාට යමක්කමක් තියනවා කියන්නකෝ. මධ්‍යම පාන්තික මිනිස්සෙක් යමක්කමක් කරගන්න පුළුවන්. ලක්ෂ 2-3ක් කොහොම හරි කරලා ගැට ගහගන්න පුළුවන්. එයා එහා පැත්තේ හොස්පිටල් එකට යනවා. ඒ විශේෂඥ වෛද්‍යවරයාමයි එන්නේ. එකම දොස්තරවරු නම් සමත යම් විදිහකට ජීවත් වෙන්නත් පුළුවන්. කියන්නේ මේ ඉන්නත් පුළුවන්. ඒ දවස් 4-5 බෙහෙත් ගන්න අවශ්‍ය ඇඳක් තියෙනවා. කැමති වෙලාවට යාළුවන්ට නෑදෑයන්ට බලන්න එන්න පුළුවන් නම් එයා එතනට යනවා. එයාට එතකොට අනික දොස්තරවරුන්ටත් ලේසි. හැපැත්තේ ප්‍රයිවට් හොස්පිටල් එකක් තියෙනවා. ඒකේ තියෙන ඒකේ පොඩි ඩීල් එකකුත් තියෙනවා වෛද්‍යවරුත් එක්ක. ඒක නරකක් නෑ. ලොකු නරකක් නෑ. හැබැයි නරක තියෙන්නේ මෙතන මාෆියාවයි. ඒ කියන්නේ මිනිහෙක්ට ඇවිල්ලා දැන් අධික ආදායමක් ඒගොල්ලෝ දැන් හම්බ කරනවනේ. දැන් හම්බ කරනවා අධික ආදායමක් හම්බ කරනවනේ. අසනීප වෙච්ච මිනිස්සෙක් ඉන්නේ ඔයක කරන්නේ. ඕකේ ලිමිට් එකක් තියෙන්න බෑ. එයාට ලිමිට් එක කියන්නේ අඩිමත පෙනඩෝල් පෙත්තකින් රුපියල් 5-10ක් හොරකම් කරනවා වගේ වැඩක් නේ ඔය කරන්නේ. කැතයිනේ. ඕක ඇයි එහෙම කරන්නේ? එතකොට ඒක ඒ රුපියල් 10-15 හිතන්න රුපියල් 1000-2000ක් වැඩිපුර බිලක් දැම්මයි කියලා. ඕකක් එළියට ගියාම දැන් බලන්න මේ හොස්පිටල් වල තියෙන කැත නාමේ මිනිහෙක්ට යන්න හිතෙනවා. දැන් තමන් එක මට්ටමකින් උඩට ගන්න අධික ලාභයක් නැතුව සමහරක් වෙලාවට අමාරු වෙන්න පුළුවන්. එක ස්ටෙප් එක. එතනට ගියාම නවත්තන්න දැනගන්න ඕනේ. පළවෙනි දේ. ඒක තමයි ප්‍රයිවට් හොස්පිටල් එකක් විදියට කරන්න ඕනේ. එයාලා කරන්නේ දැන් ගවර්න්මන්ට් හොස්පිටල් එකක් ජරාවට තියෙනකන් එයාලා බය නෑ මෙහෙම අය කරන්න. ගවර්න්මන්ට් හොස්පිටල් එකක් වැටෙන්න ගවර්න්මන්ට් හොස්පිටල් එකක යනකොට තියෙන අමාරුව දැනෙන්න මිනිස්සෙක්ට එයාලට කිසිම මේ ගැන කිසිම බයක් හිතෙන්නේ නැහැ. හැබැයි ගවර්න්මන්ට් හොස්පිටල් එකක සේවය වැඩි වෙන්න මෙයාලා බය වෙනවා. එතකොට අපි කරන්න පුළුවන් මේ වෙලාවේ හැටියට ප්‍රයිවට් හොස්පිටල් එකක් යාමනය කරන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒක අපි දන්නවා හරි අමාරුයි. හරිද? ලේසි නැහැ. ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙනම වියදමක් කරන. දැන් ඒක යාමනය කරනවා කියන්නේ ඒකට අවශ්‍ය මිනිස්සු ඕනේ. ඒකට ප්‍රයිවට් හොස්පිටල් ගිහිල්ලා බලන්න ඕනේ. ගවර්න්මන්ට් එකේ කවුරු හරි ඒ ආයතනය කියන අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ යම් කොට ඒකට කීප මේ කියන්නේ පොඩි ගාණක් නෙමෙයි මිනිස්සු යම් ගාණක් ඒවට ඒ ගැන තේරෙන බුද්ධියක් තියෙන දැනුමක් තියෙන ඉගෙනීමක් තියෙන මිනිස්සු පඩි දීලා ගන්න ඕනේ. ඒවට ගිහිල්ලා ප්‍රයිවට් හොස්පිටල් එක ගිහිල්ලා බලන්න මෙයාලා හරියට කරනවද හැමදේම. ඒවට පොලිසිස් හදන්න ඕනේ. ඒ හැම දෙයකම ලොකු වියදමක් යනවා. හැබැයි කොහොම හරි ඒක කරන්න ඕනේ. දෙවෙනි එක හැබැයි ඒක කරන අතරේ ප්‍රයිවට් හොස්පිටල් එකකට තමන්ට වගකීමක් තියෙනවා. තමන් යාමනය වෙන්න. තමන් හොඳ සේවයක් ලබා දෙන්න. අඩුම තරමේ තරගකාරී විදියටවත් හිතලා
අපි කරේ නැත්තම් අරගොල්ලෝ හොඳට කරනවා. අද කියන්නේ එක හොස්පිටල් එකක් හරියට කරොත් අනිත් අය ඒගොල්ලෝ ෆලෝ කරන්න වෙනවා නැත්තම් අනිත් හොස්පිටල් එක වැටෙනවා. ඊළඟ එක තමයි ගවර්න්මන්ට් හොස්පිටල් එකේ තියෙන සේවය යම් තරමකින් පහසු කරන්න ඕනේ මධ්‍යම පාන්තිකයේ මිනිස්සෙක්ට පවා යම් තරමකින් හරි ඒ සේවය ගන්න. ඒක කරන්න සමහරක් වෙලාවට ලේසි නැතිවී මුලදී සල්ලි නැතිව කරන්න අමාරුයි. සමහරක් වෙලාවට පැදුරක් මිනිස්සෙක්ට වැටිලා ඉන්න පදු කෙනෙක් ඉඩ නැත්තම් පැදුරකන ජීවත් ඉන්න වෙන්නේ දවස් 3-4. එතකොට මේ මිනිස්සයාට ඇඳක් දෙන්න හරි අමාරු වෙන්න පුළුවන්. ඒකට යම වීදමක් යන්න පුළුවන්. අඩුම තරමේ ඒක ඉන්න දොස්තරලා නර්සස්ලා හොඳින් කතා කරන ආදරෙන් කතා කරලා ඇටෙන්ඩන්ට් කෙනෙක් බයින් නැතුව කෑ ගහන්න නැතුව දැන් මම වුණත් කෑ ගහලා තියෙන මනුස්සයට කියන්නේ මම හිතුවේ ඒක තමයි හරි ක්‍රමය කියලා. ඒක වැරදි. මම වැරදි. මනුස්සයෙක්ට කතා කරපුවම අඩුම තරමේ මේ මනුස්සයා අපිට ලක්ෂ 4-5ක් යන්න තිබ්බා මේක ප්‍රයිවට් ගියා නම් අපි මං හිටියේ පැදුරේ තමයි. හැබැයි හරිම විදියට මේ හිටියේ මිසිල උදව් මේ සැලකුවා. ඒක ඇටෙන්ඩන්ට්ලා මට හරි විදියට බැලුවා. පුළුවන් විදියට යාලා බැලුවා. එහෙම කරොත් ප්‍රයිවට් හොස්පිටල් එකකට තියෙන යම් බලපෑමක් වෙනවා එයාලගේ සේවය ඊට වැඩිය යාමනය කරන්න. සෞඛ්‍ය සේවය අන්තිම විදියට බැලුවොත් ලංකාවේ පුදුම හොඳ තැනකට තියෙන්නේ දියුණු වෙන රටකක් එක්ක බලපුවම. කොච්චර අපි බැන්නත් කොච්චර අපි නරක කිව්වත් අපේ රට ඉතාම හොඳ මට්ටමක තියෙනවා. ඒවත් එක්ක බලපුවම. හැබැයි අපි හැමදාම දියුණු වෙමින් තියෙන රටක් විදියට ඉන්නවද? දියුණු වෙච්ච රටක අවශ්‍ය දේ ගන්නවද? දියුණු වෙච්ච රටක දෙයක් කරනවා නම් අපි මීට වැඩිය දියුණු වෙච්ච රටක තියෙන සාධනීය දේවල් ගන්න වෙනවා අපේ රටවලට. ගිහින් එන්න.